අනුන් නිසා නැවත දුවන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ නවතින්න. ලෝකෙට දුවන්න දෙන්න. ලෝකයේ තව කල්ප 100ක් කෝටි ප්‍රකෝටි ගාණක් ඈතට දුවනවා. හොඳින් තේරුම් ගන්න. අනාගතේ බුදුරජාණන් වහන්සේලා තව ලක්ෂ ගාණක් පහළ වෙනවා. නැවතීමක් අවසානයක් නිමාවක් නැහැ. නිමාවක් නැහැ. මේ ලෝකයේ මේ මොහොතේ ගමන් ගන්නේ මුර්ග සංඥාව දිශාවට. පින්වතුනි මුර්ග සංඥාව මේ තව අවුරුදු 1000ක් යන්න ඉස්සෙල්ලා මුර්ග සංඥාව ලෝකේ එවි. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිස්යාගේ පරමාවුෂ අවුරුදු 10ට යන තැනදී මුර්ග සංඥා වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙද්දී මිනිස්යාගේ පරමාවුෂ අවුරුදු 120යි. අවුරුදු 2600ක් ගිය තැනදී පරමාවුෂ අවුරුදු 65ක් 60ක් වෙලා. ඒ කියන්නේ අවුරුදු 2600ට ජනතාවගේ ආයුෂ හරි අඩකින් අඩු වෙලා. හරි අඩකින්. එහෙනම් තව අඩු වෙන්න තියෙන්නේ අවුරුදු 50යි. අවුරුදු 10 වෙන්න අවුරුදු 50යි. පින්වතුනි ගෙවි ගිය අවුරුදු 2600 ස්වභාවිකත්වයේ තුල ගෙවි ගිය අවුරුදු 2600ක්. අදින් පස්සේ බිහි වෙන ලෝකය වසවිස රසකාරක කුමිනාසක මේ සියල්ලන්ගෙන් ගහන විකෘති ලෝකයක්. ඒ විකෘති ලෝකයේ තුල ඉතුරු අවුරුදු 50 ගෙවෙන්න තව අවුරුදු 1000ක් යන්නේ නැහැ. උදින් තේරුම් ගන්න. පරමාවුෂ අවුරුදු 10 වෙනවා. තව අවුරුදු 10ක් යනකොට පරමාවුෂ අවුරුදු 10ක් වෙද්දී ගෑනු දරුවා අවුරුදු 4දී දරුවා හම්බ වෙනවා. කසාද බඳිනවා. දරුවා හම්බ වෙනවා. අද අපි දකිනවා අවුරුදු 8 අවුරුදු 9 ගැහැණු දරුවා වැඩිවියටපත් වෙනවා. අවුරුදු 8 අවුරුදු 9 ගැහැණු දරුවා වැඩිවියටපත් වෙනවා. ඒ වැඩිවියටපත් වෙනවා කියන්නේ ඒ දරුවාට දරු ගැබක් දරන්න පුළුවන්. ඊට සුදුසුකම් ලැබෙනවා. නමුත් සමාජය තුල සීලය තියෙනවා. සීලය තියෙන නිසා සමාජය එතෙන්ට යන්නේ නැහැ. නමුත් අනාගතේ සීලය විනාශ වෙනවා. සීලය විනාශ වුණ තැන අවුරුදු 5-6 වැඩි වියට පත්වෙච්ච ගෑනු දරුවා හම්බ වෙන තැනට ලෝකෙපත් වෙනවා. එදාට මුර්ග සංඥාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිසයා නැවත මිනිමස් කනවා. මිනිසයා නැවත ලේ බොනවා. මිනිසයාගේ අම්මා තාත්තා බලාගෙන ඉන්නවා. අම්මා දරුවා හම්බ වෙනකන් තාත්තා බලාගෙන ඉන්නවා. දරුවා නලවන්න නෙමෙයි. අද ඔබලා නෝනට දරුවෙක් හම්බ වෙනකන් බලාගෙන ඉන්නේ දරුවා සුරතල් කරන්න. මුර්ග සංඥාවේදී නෝනට දරුවා හම්බ වෙනකන් තාත්තා බලන් ඉන්නේ දරුවා මරාගෙන කන්න. අම්මා තාත්තා බලාගෙන ඉන්නවා. අම්මා දරුවා හම්බ වෙනකන් තාත්තා බලාගෙන ඉන්නවා දරුවා නලවන්න නෙමෙයි. අද ඔබලා නෝනට දරුවෙක් හම්බ වෙනකන් බලාගෙන ඉන්නේ දරුවා සුරතල් කරන්න. මුර්ග සංඥාවේදී නෝනට දරුවා හම්බ වෙනකන් තාත්තා බලන් ඉන්නේ දරුවා මරාගෙන කන්න. පින්වතුනි දරුවා මරාගෙන කන අනාගත මුර්ග සංඥා ලෝකයක් අකුසලයේ විසින් බිහි කරනවා. මම දැස් පියාගෙන අතීත පංච උපාදානස්කන්ධයට ඉති යොමු කරනවා. සංසාරේ මම මුර්ග සංඥාවන්ට කොටු වෙලා මගේම අම්මා තාත්තා මාව අමුවේ කී වතාවක් මරාගෙන කන්නේ නැද්ද? කී වතාවක් මරාගෙන කන්නේ නැද්ද? කී වතාවක් ඒ මරණීය දුක විඳින්න මං ඇද්ද? දරුවෙක් හැටියට පින්වතුනි අතීත පංච උපාදානස්කන්ධ දුක මතු කළ දකින්න. එවිටයි ඔබට අනාගත පංච උපාදානස්කන්ධ දුක මුදෙන්න පුළුවන්. ඒ නිසා මුර්ග සංඥා කෝච්චිය දැන් ගමන් ආරම්භ කරලා තියෙන්නේ. ඒ කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් සිල්පද බිඳීම් මුර්ග සංඥාව කරා යන කෝච්චිය ගමන් ආරම්භ කරලා තියෙන්නේ. ඉබි ගමනින් තාම කෝච්චිය යනවා. ඉබි ගමනින් යන්නේ. නමුත් තව ටික කාලයක් යනකොට මේ ගමන වේගවත් වෙනවා. කවදාක්වත් ඔබ නැගලා නම් කෝච්චියට ඉන්නේ. බැහැ ගන්න හම්බ වෙන්නේ නැහැ. අනාගතේ තව යන්න එපා. ඔබට බැහැ ගන්න හම්බ වෙන්නේ නැහැ. මුර්ග සංඥා කෝච්චියේ වේගය වැඩි වෙනවා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. ඔබ මේ මොහොත වෙනකොටත් මුර්ග සංඥා කෝච්චියට නැගලා නම් ඒ කියන්නේ ලෝභ, දේශ, මෝහයන් සිල්පද බිඳීම් ජීවිතේ කරගෙන තියෙනවා නම් කරුණාකරලා දැම්ම කෝච්චියෙන් බහින්න. කෝච්චියෙන් බහින්න මේ මුර්ග සංඥා කෝච්චිය තාම ඉබිගමනෙන් යන්නේ මේක අධිවේගී වුණොත් කවදාක්වත් ඔබට බහින්න වෙන්නේ නැහැ. මිනිමස් කන ලේ බොන අනාගත මුර්ග සංඥාවේ කොටස් කරුවෙක් බවට ඔබ පත් වෙනවාමයි.